කියන්නේ බස් සිමුලේටර් ශ්‍රී ලංකා. ඉතින් ඔයගොල්ලෝ මේ සද්ද ගණන් ගන්න එපා. පුරන්න අපුඩියා ඩෝන් දාලා. රයිට් බොහොමයි. හැබැයි ඩීජේ පටන් ගන්න ඕනේ අපුඩිය යව බලාගෙන. යා මේ පුංචි දරුවන්ට අපුඩි ගහන්න නැති ඉඳලා. හරි ඊළඟට අපි තවත් තරග ගීතයක ත්‍යාග ලබා දීලා ඉන්නේ සූදානම. ඔන්න අපි යනවා. තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ලබා දීමට හසිත මහත්මයාට ඉතා ගෞරවයෙන් ආරාධනා කරන සිටිනවා වේදිකාව ඉස්සරහට. හසිත ඔටෝ හැම වෙලේම මොකද්ද ගන්න ඇවිල්ලා යනවා. ඔයගොල්ලෝ ඒක ගණන් ගන්න එපා. වේදිකාව ඉදිරියට පැමිණ කියලා මම ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා. නිතරම අපි සමග සිටින තරුණියන්ට සහයෝගය ලබා දෙන ඕනෑම වෙලාවකට අපිට සහයෝගය දෙන හසිත මහත්මයාට අපි තවත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ ස්ථානට පැමිණ ත්‍යාගය අලු ෆෝන් එකක් ගන්නකම් හොඳ වීඩියෝ එකක් දාන්න අපිට බැරි වෙයි. හසිත සහෝදරයාට ඔයාලට නොමිලේ වාහනේ AC ගාදලා අයියෙන් ගහුවත් අපුඩිය. ඔව් ලිස්සන ගස නැගීමේ තරගයේ ජයග්‍රාහක කණ්ඩායමේ සමාජිකයන් තමයි ප්‍රගීත්, තරිඳු, කවිඳු සහ ඊෂාන්. ප්‍රගීත්, තරිඳු, කවිඳු, ඊෂාන් ඔබේ උණුසුම් අත්වල සන්නාදය ලබා දෙන ඉතාමත් අපහසු කර්තව්‍යයක් වුන් හමාර කළේ ලිස්සන ගස නැගීමේ ජයග්‍රාහකයෝ ප්‍රගීත්, තරිඳු, කවිඳු, ඊෂාන්. වේදිකාව ඉදිරියට පැමිණ ඔබේ වටිනා ත්‍යාගය ලබා ගන්නට කියලා ආරාධනා කරනවා. බොහෝම ඉක්මනින් පැමිණෙන අපට කාල වේලාව ඉතාම සීමිතයි. easy games තවත් බස්. ඔන්න ඉතින් අපි හැප්පිලාම යනවා. ඔය බැලේ වාස්තුව පොඩ්ඩක් වෙනස් කරන්න. බස් එක අපි තව ඊළඟ ගේම් එකේදී වෙනස් කරනවා. කිසිම දසේ ජයග්‍රාහකයෝ මුළු බස් එකම වෙනස් කරනවා. අලුතෙන් බෑන් එකක් ගන්නවා. බෑන් එක බස් එක විකුණනවද? බස් එක විකුණනවා. ජයග්‍රාහකයන්ට මට ඕනි බස් එක. ඉතින් ඔයාලා බස් එක ඕනන්න අපිට වෙන්නේ මේ ඩ්‍රයිවර්ට බස් එක ඕනේ. ගයන් ඉන්දික. ඔයාලා බස් එක ඕනන්න මම ගන්න වෑන් එක. වෑන් එක මම වෙඩි තියලා ඔබ අත්වල සන්නාදය ලබා දෙන්න ගයන් ඉන්දික කොට්ටාපුර තරගයේ ඉතිපත් හදලා ගන්නවා ගයිස් මම ගායිස් චුට්ටක් අද මෙයාට මේ බස් වල වැඩි වගේනේ මේ වෑන් මට පේන්නේ බස් අපි නම් ගයිස් කැමති කියන්න ඕගොල්ලෝම කමෙන්ට් එකක් දාන්න වෑන් බස් කියලා බස් නම් ගයිස් සබ්ස්ක්‍රයිබ් කරන්න වෑන් නම් ගයිස් මේ ලයික් කරන්න සඳහන් ගයිස් ඕගොල්ලන්ට කැමති දෙයක් කරන්න පුළුවන් වෑන් නම් ඕන සබ්ස්ක්‍රයිබ් කරන්න හැබැයි එකක් නොකරන වීඩියෝ එක බලන්න නම් එපා. ඉතින් අපි මේ ගේම් එක ගහද්දි මෙතන හිර වුණා. ඒකයි අපි ආයේ මේ ගේම් එක මුලින් ඉඳන් ගැහුවේ. ඔන්න ඉතින් අපි යන්න පටන් ගන්නවා. දැන් මම පටන් ගන්න තියෙන එක වෙනම කතාවක්. සංගුරු වස්තුව හොයපුවා සින්දුවක් දාන්න නැතුවම යන්නේ. එන්න වස්තුව නැත්නම් තාම ඔය හරි හිර වෙන්න පුළුවන්. කරපු ඒ වස්තුව නිමිත්ත යාගේ දිනනවා මම අපි මේ සූදානම් වෙන්නේ. ඇවින් වෙනයිගේ වෙන පාරක් පේනවා අපි කොහොමද ඒ පාරෙන් යන්නේ තු මේ පාරෙන් යන එක ඇඟට ගුණයි කියලා මට හිතෙනවා. මගේ සුරකින් ගොඩක් තියනවා ගයිස් අපිත් මෙතන මේ පාරවල ටික බලනකොට. මොකේ වුණාද? නෑ බස් වලට ගත්ත. මේ විශේෂ නිවේදනය අපි කපාරයි කියන්නේ මං ඉන්නකොට හිර වෙන්නේ කවද්ද? නෑ කලින් හිර වුණේ එතකොට මොකද්ද? ඒ හිර වුණේ අත්තරදීම කියන අත්තරදීම. ඒරුම් ගන්න. ඕගොල්ලෝ කැමති බස් එකට නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. කැමති මේ වෑන් එකට නම් ලයික් කරන්න. ඔයගොල්ලෝ ත්‍රිවිල් වලට කැමති නම් දෙකම කරන්න. ඒට අමතරව ෂෙයාර් කරන්න. විල්ෂන් සහ දිනි වැඩිපුරම වමනාපයක් තියෙන එක තමයි මම ඊළඟ වීඩියෝ එක ගේන්නේ. ජයග්‍රාහකයෝ විල්ෂන් සහ දිනි ගයිස් වෑන් එක ඉස්සරහා කරන්නකෝ. අයියෝ ඔය වෑන් එක ඉස්සරහා වෑන් එක මේ කැබ්බේ ඉස්සරහා කරන්න මට ඊසි. ඉස්සරහා කරන්න මම ඒක ඉස්සරහා කරනවා කියලා හිතනොත් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න යස් කියලා. ඔය ඉස්සරහා කරන්න ඔන්න ඉතින් දැම්මත් ඉස්සර කරා ඒක ඔයගොල්ලෝ දැන් මේලා නම් දාන්න නැතු ඉති කියලා හිතනවා. පාරවල් හතරක් තියෙනවා අපි මොකකින් යනවද දන්නේ නැහැ ඉතින්. ගයිස් අපි පාර ළඟටම ඉවර වෙනවා තනන්දාවේ මේ පාර නම් ඉවරයි.
අපරසී ත්‍රීවිල් එක උඩ වෙලි අත කමැදීම ගැහැණු පොලිසිය මේක මොකුත් එක්කෙන වගේ ඉන්න ඔන්න ඉතින් දැක්කේ නැති හින්දා අපි රෝල් සයිඩ් ගිහිල්ලා යමු දැක්කේ නැත්තම් මොකෝ අවුස්සන්නේ දානේ මන්දගේ රෝල් සයිඩ් ගිහිල්ලා අපි ඇක්සිඩන්ට් වුණත් එහෙම නායකත්වයේ මැද්දේ මදුෂා නටාෂා ශ්‍රියංගි එක දවසක් මොකක්ද මතක තන්න මම මේ මූදායින්ට ගිහින් මේ වුණානේ මල්කි සහ නදීක යන ටිකේ ටිකනේ නාදේ විනාඩි පොඩ්ඩක් බලමු අපි මොකක්ද උනේ කියලා අපි Oh my god guys මේ වරන් අපි නූලෙන් බේරිලා තියෙන්නේ අපි යන් ආයි බස් එකට කමදීම ඉසව්වේ ජයග්‍රාහකයන් එයත් කණ්ඩායම සමාජිකයන් 8 දෙනෙක්ගේ සමන්විතයි රනිල් අනුෂ දිලංක නිපුණ තිවංක දුලීෂ් අරුණ සහ සමීර මේ කවැදීම තරගේ පිරිමි ඉසව්වේ ඔන්න අපි අදින් මේ ගේම් එක ඉවර ගන්න ලෑස්ති වෙන්නේ කණ්ඩායමේ ඔයගලන්ට සුබම මේ තමයි ඉතින් සුන්දර ගින්දර අවසානය ඊට පස්සේ දැන් මට අර බස් එකේ කැයිඩිය කවැදීම ඉසව්වේ ජයග්‍රාහක